අවුරුදු 10ක් ගිහිල්ලත් මට අද වගේ මතකයි. ඔය රට නෝන මුලින්ම ගමට ආපු වෙලාවේ පල්ලියට යන පාර ඇහුවේ මගෙන්. ඒත් ඉතින් කවුද හිතුවේ ඒ නෝනාවේ උඹලා කෙලිය බලන්න කියලා. ඒ නෝන මේ කෙලිය මෙහෙන් ගිනිච්ච දවසේ මගේ පපුව පැලෙන්න වගේ ආවෝ. නිකම් බොරු නොකිය හිටහම් බං. බොලේ කෙලිය ඔය මඩුවේ තියලා සැලකුවේ හරියට සතෙකුට වගේ. මොකද දන්නේ හිටිය හැටි පපුව පැලෙන්න ආවේ. අර නෝනා දීපු සල්ලි මතක් කරලා වෙන්නේ නැති. ඒ හින්දා නෙමෙයි බං. අපිට වැඩි අනුකම්පාවක් අපේ කෙලිය ගැන ඒ නෝනාගේ තිබ්බා. ඒ කෙලියගේ අම්මයි අප්පච්චි කියන තරම්වත් අපි සුදුසු නැහැ. අපි කොච්චර දරුණු පහත් විදියටද අපේ කෙල්ලව අපි තියලා තිබ්බේ. අපේ කෙලිය ඉන්නකන් ඒකේ වටිනාකමක් අපිට තේරුන්නේ නැහැ. ඔය නෝනා කෙල්ලව ගෙනහිලා දවස් ගාණක් යනකම් මං හැඬු කඳුලෙන් හිටියේ.